ඔයටත් බඩපොකුව දැවිල්ල. ગેස්ට්‍රයිටිස් කියලා නේද හිතුවේ. ගොඩක් අය ગેස්ට්‍රික්. නැත්තම් බඩේ ගෑස් කියලා කියන්නේ මේ තත්ත්වයටම තමයි. ગેස්ට්‍රයිටිස් ගැන කතා කරන වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ. මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ગેස්ට්‍රයිටිස් වලදී පෙන්වන රෝග ලක්ෂණ සහ ગેස්ට්‍රයිටිස් හැදෙන්නේ කොහොමද කියලා. අපි බලමු ગેස්ට්‍රයිටිස් හැදෙන්නේ කොහොමද කියලා. අපේ ආමාශයේ තියෙන ආහාර ජීර්ණයට ගොඩක්ම දායක වෙන HCl අම්ලය. HCl අම්ලය කියන්නේ ගොඩක් සැර අම්ලයක්. ඒකෙන් ආමාශය බිත්තියට වෙන හානිය වළක්වන්න ආමාශය බිත්තිය ඇතුළු පැත්තේ තියෙන භාෂ්මික ශ්ලේෂ්මල තරලයක්. මොනාරි හේතුකින්ද ආමාශය බිත්තිය ආරක්ෂා කරන මේ ස්තරයට හානි වුණාම HCl අම්ලයෙන් ආමාශය බිත්තිය තුවාල කරලා රතු වෙලා ප්‍රදාහ තත්ත්වයක් ඇති කරනවා. ඒකට තමයි ગેස්ට්‍රයිටිස් කියලා කියන්නේ. මේ විදිහට ආමාශය බිත්තිය තුවාල වීම නිසා ગેස්ට්‍රයිටිස් වලදී මේ රෝග ලක්ෂණ පෙන්වන්න පුළුවන්. බඩේ උඩ කොටසේ පපුවේ අධික දැවිල්ලක් ඇති වෙනවා. ඒ වගේම උගුරේ දැවිල්ලක් ඇති වෙනවා. කෑම කෑවම බඩ පුරවලා දාන ගතියක් දැනෙනවා. ඒ වගේම නිතරම ඔක්කාරයට එනවා වගේ දැනෙනවා. පපුවේ තද වේදනාවක් ඇති වෙනවා. මෙන්න මේ නිසා ගොඩක් අය heart attack තත්ත්වය හා gastritis තත්ත්වය වරදවා වටහා ගන්න හේතුවක් වෙනවා. ඔයාලට මේ ලක්ෂණ තියෙනවා නම් ඒ gastritis නිසා වෙන්න පුළුවන්. gastritis කියන දෙවෙනි වීඩියෝ එකේදී කතා කරන්නේ gastritis ඇති වෙන්න හේතු සහ සරල ලෙඩක් කියලා gastritis නොසලකා හැරියම ඇති වෙන්න පුළුවන් භයානක තත්ත්ව ගැන.